එක පාරට පපුරු රිදෙන්න අරගෙන නිකන් වමනිට වගේ ඇවිල්ලා බඩ රිදෙන්න ඇවිල්ලා එක ළමෙක්ට ගොඩක් අසනීප වුණා. බලනකොට මේ ළමයට අවුරුදු 14 ඉඳන් ගැස්ට්‍රික් තියෙනවා. ඉතින් වාසනාවල නව පාඨමාලා ආරම්භක දවසේ අපේ දේශීය ආයුර්වේද වෛද්‍යවරියක් ඇවිල්ලා ඉන්දිය එතෙන්ට ඒ වෙලේ එතුමිය කරන්න පුළුවන් හැමදේම කළ පරිස්සමට ඒ දරුවව සුව කරලා යවුවා. නමුත් එයාට දුන්නා මැජික් නිට්ටාවටම හොඳ වෙන බේතක්. ඉතින් දැන් දවස් 4ක් එයා ඒක කරලා අපිට මැසේජ් එකක් දාලා තිබ්බා වෛද්‍යවරියටත් මටත් අපි දෙන්නටම පින් දීලා. මොකද කෝමාරිකා තැඹිලි වෛද්‍ය විද්‍යාවේ තියෙන ගොඩක් බේත් එයා try කළා කිව්වා අවුරුදු 14 ඉඳන්. හැබැයි එයාට වැඩ කරේ නැහැයි කියලා කිව්වා. හැමතිස්සෙම මේක යට යනවා විතරයි ආයෙ උඩට එනවා කියලා කිව්වා. ඉතින් දැන් දවස් 4ක් මේ මැජික් එක කරලා කවදාවත් ආපු නැති සුවයක් මේ වෙනකොට යාට ඇවිල්ලා තියෙනවා කියලා නිසා මම හිතුවත් එකයි ෂෙයා කරගන්න. ඉතින් ગેස්ට්‍රික් ප්‍රශ්න නිසා දුක් විඳින කෙනෙක් නම් දන්න අයවත් දැනුවත් කරන්න ඔයාටත් ගොඩක් පින් සිද්ධ වෙනවා. කරන්න තියෙන මෙච්චරයි. හිස් බඩ හැමදාම ඔයා මෙන්න මේක බොන්න ඕනේ. ඔයාට අවශ්‍ය වෙන්නේ අමු අලගෙඩියක් විතරයි. අමු අලගෙඩියක් සුද්ධ කරලා අරගෙන පුංචි කැලි වලට කපලා බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප දෙකක් දාලා හැමදාම උදේට බොන්න ඕනේ. ඔයාට අප්‍රියයි වගේ නම් මීපැණි තේ හැන්දක් දාන්න පුළුවන්. ඊට අමතරව වෙන මොකුත් දාන්න බෑ. හැබැයි මේක කරන අතරතුරේදී තෙල් බැදුම් අධික පිටි සහිත ආහාර සහ ගොඩාක් මිරිස් සහිත ආහාර වලට ගන්න බෑ. ඉතින් සති දෙකක් එක දිගට කරලා බලන්න. වෛද්‍යවරිය කියපු විදිහට නම් මේක 100%ක්ම වැඩ කරනවා ගොඩක් අයට. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ ප්‍රශ්න නිසා දුක් විඳින කෙනෙක් නම් මේක ඔයාට වැඩ කරයි. try it.